අදත් පුතාලා හැමෝම ආයිබෝවන් කියලා ඉංග්‍රීසි ෆන් විත් චානල් පිළිගන්නවා. පුතාලා මේ වෙද්දී අකුරු පවුලේ යාළුවෝ දෙන්නෙක් ගැන ඉගෙනගෙන තියෙනවා. A B A B. අද අපි B අකුර ලියන්නේ කොහොමද කියලා බලන්න තමයි හදන්නේ. පළවෙනි පාඩම් බැලුවේ නැති අය ඒවත් බලලම එන්න. අපි ඉගෙන ගත්තා B bat, B ball, B bee, B butterfly, Cow. B box, B bill, very good. පුතාලට මේ වචන ටික දැන් හොඳට මතකයි. අද අපි බලමු මේ අකුර නිවැරදිව කොහොමද ලියන්නේ කියලා. බලන්න පුතේ, මේ අකුර ලියද්දී අපි ඉස්සෙල්ලාම කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ පුංචි රවුම් භාගයකුයි ආයෙත් තව රවුම් භාගයකුයි ඇඳලා කැපිටල් P ලියා ගන්නවා. ඊළඟට lower case, එහෙම නැත්නම් simple B, කෙලින් ඉරක් ඇඳලා පහලින් රවුම් භාගයක් අඳිනවා. standing line down, go back to the top and small half circle from top to middle, and go to middle and another half circle from middle to bottom. Small b, standing line, small b, standing line, half circle from middle to bottom. Okay, very good. බලන්න පුතේ, අපි මේ අකුර බෝඩ් එකේ ඇඳලා තියෙන මේ තනි රූල අතරේ කොහොමද ලියන්නේ කියලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. අපි කෙලින් ඉරක් අඳිනවා රූල් දෙක අතර. රූලේ මැදට වෙන්න රවුම් භාගයකුත් ආයේ මැද ඉඳලා පහළට තව රවුම් භාගයකුත් අඳිනවා. ඒ කැපිටල් B. ඊළඟට සිම්පල් B ලියද්දී රූල් දෙක අතර කෙලින් ඉරක් ඇඳලා රූලේ මැද ඉඳන් පහළට පොඩි රවුම් භාගයක් අඳිනවා. මෙන්න මේ අකුර පුතාලා දැන් පුතාලගේ සෑන් ට්‍රේ එක අරගෙන නිවැරදි ක්‍රමයට ඇඟිල්ලෙන් හොඳට ලියලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඊට පස්සේ ලොකුවට ලියපු කැපිටල් B සහ සිම්පල් B උඩ ගල් කැට අහුරලා පුරුදු වෙන්න. ලියන ආකාරයටම, ඒ කියන්නේ අකුර නිවැරදිව ලියන ආකාරයට ගල් කැට අහුරන්න. හරිම හොඳයි. very good. ඊළඟට පුතේ පුතාලගේ රූල් නැති පොත අරගෙන අපි රේන්බෝ රයිටින් ලියමු. ඒ කියන්නේ පුතාලා මේ අකුර ලියන නිවැරදි ආකාරයට එක පිටුවක එක අකුරක් ගානේ ලොකු අකුරක් ලියමු. මුලින්ම කැපිටල් B ලියන්න. ඒක ලියන නිවැරදි ආකාරයට පුතා ළඟ තියෙන පාට පැන්සල් හරි පාට හරි අරගෙන එකපාරක් ලියලා ඊට පස්සේ ඒක උඩ නැවත ලියලා මේ විදිහට පාට පාටින් ලියන්න ඕනේ. ඊළඟට සිම්පල් B එකත් ඒ විදිහටම ලියා ගන්න. ඊළඟට පුතාලට තියෙන්නේ අපි කඩෙන් අරගෙන තියෙන අකුරු print කරපු පොත අරගෙන මේ පොතේ තියෙන dot
තියෙන අකුරු උඩ අඩුම තරමින් එක අකුරක් උඩ 3 සැරයක් 3 times නිවැරදිව ලියන්න ඕනේ. අකුර ලියන්න හිස් ඉඩ තියලා තියෙන පොතක් නම් ඊට පස්සේ හිස් තැන්වල අකුරු ලියලා සම්පූර්ණ කරන්න. ඊළඟට පුතාලගේ තනි රූල් පොත අරගෙන රූල පිරෙන්න ලස්සනට අකුරු ලියන නිවැරදි ආකාරයට මේ අකුර ලියන්න ඕනේ. Very good. හරිම හොඳයි. අද පුතාලා අකුරු පවුලේ දෙවෙනි යාළුවා B වලින් වචන ඉගෙන ගත්තා. ඒ වගේම මේ අකුර නිවැරදිව ලියන ආකාරය පුරුදු වුණා. දැන් පුතාලට අකුරු පවුලේ අකුරු යාළුවෝ දෙන්නෙක් ලියන්න පුළුවන්. ඒකෙන් වචනත් ගොඩක් දන්නවා. හරිම හොඳයි. පුතාලා අද ඉගෙන ගත්ත වචන වලින් අඩුම ගානේ 5ක් මතකද කියලා බලන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ පාඩමෙන් හමු වෙන්න channel එක subscribe කරලා bell ලකුණත් ඔබලා තියාගන්න. ගිහිල්ලා එන්නම්. ආදරේ හැමෝටම.